බිසෝ කොටුව කියලා නිර්මාණයක් වැවකට තිබුණ නැත්තම් වැව් බැම්මකට මොන වගේ විනාශයක් වෙයිද කියන එක තමයි ඇත්තටම අද මම කතා කරන්න උත්සාහ කරන්නේ. ඒ තමයි YouTube එක. YouTube එක කියලා කියන්නේ අපි ඔය වීඩියෝ දාන එක නෙමෙයි. විද්‍යාගාරේ තියෙනවා YouTube එක කියලා නලයක්. ඒ කියන්නේ U හැඩයට තියෙන නලයක්. අපි දැන් 80කින් එළියට යනවා කියන්නේ අපි වාහනයක ගියත් 80ට යනකොට ටිකක් හොඳට තදටම දැනෙන මේ වේගයක්නේ. ආයිබෝවන්. ඉතින් අද කතාව බිසෝ කොටුව. බිසෝ කොටුව කියලා නිර්මාණයක් වැවකට තිබුණ නැත්තම් වැව් බැම්මකට මොන වගේ විනාශයක් වෙයිද කියන එක තමයි ඇත්තටම අද මම කතා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉතමත් ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එකක් තියෙනවා. යාපහු ආසයට කියලා. ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් ඒකත් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් අපි යමු අද කතාවට. ඉතින් මේ බිසෝ කොටුව කියන කතන්දරේ කතා කරන්න කලින් අපි නිකමට දැනගෙන යන්න ඕන තව පොඩි එකක් තියෙනවා. ඒ තමයි YouTube එක. YouTube එක කියලා කියන්නේ අපි ඔය වීඩියෝ දාන එක නෙමෙයි. විද්‍යාගාරේ තියෙනවා YouTube එක කියලා නලයක්. ඒ කියන්නේ U හැඩයට තියෙන නලයක් අපි දැන් මේ වගේ ගත්තොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දෙපැත්තම එක සමාන වර්ගඵලයේ තියෙන්නේ. ඉතින් දැන් අපි මේකට වතුර පිරෙව්වොත් දැන් මේක වීදුරු නලයක්. එතකොට ඇතුලේ මුකුත් හැප්පෙන්න කරන්න දෙයක් නැහැ. බොහොම සුමට විදිහට තියෙන ඇතුළත්. ඒකින්ද කිසිම බාධාවකින් තොරව මේකේ මේ පැත්තේ වතුර පිරෙව්වොත් මේ පැත්තටත් යනවා. එතකොට දැන් අපි වතුර පුරවලා ලෙවල් එක හදාගත්තොත් මෙන්න මේ වගේ ලෙවල් එකකින් ওই වතුර ගෙනවා. ඒතර මේ දෙපැත්තම ලෙවල් එක සමානයි. මේ දෙපැත්තම තියෙන්නේ අපි ගන්නවා වායු ගොල පීඩනය කියලා. එතකොට දැන් අපි මේකේ සැලකුවොත් මෙන්න මේ වගේ ලෙවල් එකක්. මෙන්න මේ වගේ ලෙවල් එකක් ගත්තොත් අපි මේ පැත්ත ගන්නවා A කියලා. මේ පැත්ත ගන්නවා B කියලා. එතකොට දැන් මේ පොයින්ට් මේ ගන්න පොයින්ට් දෙකම එකම ලෙවල් එකේ තියෙන. අපි මේකේ පිහිටීම උස අපි එලිවේෂන් එක ගන්නවා බිඳුවක. ඒතර එසට් සමාන එලිවේෂන් එක බිඳුව ලෙවල් එකේ තමයි අපි මේ ඉතුරු ටික කතා කරන්නේ. එතකොට අපි මෙන්න මේ පොයින්ට් දෙකේ හෙඩ් එක සැලකුවොත් ටෝටල් හෙඩ් එක සැලකුවොත් දැන් ওই හෙඩ් එක කිව්වට හැමෝටම අයිඩියා එකක් නැතුව ඇති. අපි නිකන් මෙතන ගමු මේ පොයින්ට් වල තියෙන එනර්ජි එක කියලා ගත්තොත් මෙන්න මේ A කියන පොයින්ට් එකේ හෙඩ් එක සමානයි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උසට. අපි ඒ උසට සිම්පල් h කියලා දැම්මොත් h a සමානයි සිම්පල් h. එතකොට දැන් අපි B කියන පොයින්ට් එක සැලකුවොත් B කියන පොයින්ට් එකේ ඉඳන් මෙතෙන්ට තියෙනෙත් මේ පැත්තටම සමානද. ඒකත් h. එතකොට අපි h B කියලා ගත්තොත් ඒකත් h මයි කියන්නේ දැන් මෙන්න මේ YouTube එකේදී මෙන්න මේ වගේ ලෙවල් එකක් සැලකුවොත් මෙතන ටෝටල් හෙඩ් එක කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන උස ජල මට්ටමේ උස. B කියන පොයින්ට් එක ගත්තොත් මෙතන ඉඳන් මෙතන තියෙන ජල මට්ටමේ උස. දැන් මේකේ මට්ටම් දෙකම සමාන හින්දා මෙන්න මේ පොයින්ට් එක සැලකුවත් මේ පොයින්ට් එක සැලකුවත් පොයින්ට් දෙකේම තියෙන එකම එනර්ජි. ඒ කියන්නේ මේ මෙතන ටෝටල් හෙඩ් එක මෙතන ටෝටල් හෙඩ් එකට සමානයි. ඔන්න ඔය කාරණේ තමයි අපි දැනගන්න ඕනේ. අපි ඕක මතක තියාගෙන අපි වමු ඊළඟට බිසෝ කොටුවට. දැන් අපි ඔය කතා කරපු YouTube එකේ ප්‍රායෝගිකව වෙන තැනක් තමයි ඔය දැන් ඔය මේෂන් බාසුන් නැහැලම පාවිච්චි කරන ලෙවල් බටේ කියලා එකක්. ඒකෙත් ඔය පාවිච්චි වෙන YouTube එක කියන එකේ මූල ධර්මයම තමයි. ඒ කියන්නේ දැන් කොහේ හරි තැනක ගහලා තියෙන ලෙවල් එකක්. ඒ ලෙවල් එකම තව තැනක ගහ ගන්න ඕන. මේ කට්ටිය කරන්නේ අර ලෙවල් බටේ අරගෙන එහෙම අතරක මුලින්ම ලෙවල් එක ගහගෙන ඒ ලෙවල් එක මේ මෙතෙන්ට ගන්නවා. මේකේ වතුර මට්ටම් දෙක සමාන කරගෙන. ඒක වෙන්නේ දැන් අපි අර YouTube එකේ ගත්තාම දැන් මේකේ තියෙනත් වායු ගොල් පීඩනේ මේකේ තියෙනත් වායු ගොල් පීඩනේ. එතකොට මේ පැත්තෙන් දෙන තල්ලුවම තමයි මේ පැත්තට දෙන්නේ. ඒකින්ද දෙපැත්තම එක කාලට මේව කරන් ඉන්නේ. එතකොට වතුර මට්ටම් දෙක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක මූලධර්ම අරගෙන තමයි මේ ලෙවල් බටෙත්
හැදිලා තියෙන්නේ. ඉතින් ඒක බාස්ලා මේ YouTube එකේ කතන්දරේ කතාවක් නේද? ඒ කට්ටිය කෙලිම මේක පාවිච්චි කරනවා. ඉතින් අපි ඊළඟට එනවා බිසෝ කොටුව කියන දැනට. දැන් බිසෝ කොටුවක් ගත්තාම බිසෝ කොටුව කියන්නේ වැවෙන් වතුර එළියට ගන්න සොරවුවේ තියෙන එක කොටසක්. දැන් බිසෝ කොටුව අපි ගත්තොත් මෙහෙම තියෙන්නේ වැව් බැම්ම කොහොම තියෙනවා. එතකොට මේ හරියට යනවා. එතකොට බිසෝ කොටුව ටිකක් අතුලට වෙන්න මෙන්න මේ වගේ තරකින් තියෙනවා. එතකොට වතුර මට්ටමත් මේ වගේ තියෙනවා. මේක ඉන්ලෙට් එක තියෙනවා මේ පැත්තේ මෙහෙම, අවුට්ලෙට් එක තියෙනවා මේ පැත්තේ මෙහෙම. ඉතින් බිසෝ කොටුව ගත්තොත් බිසෝ කොටුවේ දැන් අපි නිකන් මේ අපි කලින් මුලින් කතා කරපු YouTube එක ගැන හිතලා ගත්තොත් අපි දැන් නිකමට සලකනවා දැන් මේකේ මේ පාර්ට් එක නෑ කියලා. ඒතකොට දැන් ගොඩක් වැව්වල තියෙන්නේ හතරස් කළු ගල් වලින් හදපු හතරස් නලකින් තමයි ඒ කාලේ වතුර ඇතුල් වෙලා තියෙන්නේ. ඒතකොට බිසෝ කොටුව හදලා තියෙන්නේ කළු ගල් වලින් හදපු හතරස් ලිඳක් විදිහට. ඒතකොට මේ එළියට යන එකත් කළු ගල් වලින් හදපු හතරස් නලයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේ පාර්ට් එක නැහැ කියලා සැලකුවොත් එතකොට මේ ඉන්ලෙට් එකයි මේ ලිඳ විතරයි තියෙන්නේ. එතකොට දැන් මේක මේ හතරස් කතන්දරෙත් අයින් කරලා අපි නිකමට හිතනවා දැන් මේක හදලා තියෙන්නේ මේ මොකද හතරස් එකෙදිත් එහෙට මෙහෙට වැදිලා මේ ශක්තිය හානි වෙලා මේ වෙනස් වෙනකම් වෙන්න පුළුවන් නේ. ඉතින් ඒකින්ද අපි නිකමට හිතනවා මේක මේ පැත්තේ තියෙන රවුම් බටයක් මේක රවුම් එකක්. එතකොට මේ ලිඳත් රවුම් එකක්. එතකොට දැන් ඔය දැන් ඒ කාලේ හිටපු ගල් ඔඩුව කියන්නේ සාමාන්‍යයෙන් හොඳ රළු කළු ගලක් වුණත් නිකන් මෙහෙම අත තිබ්බහම වුණත් ලිස්සලා යන්න පුළුවන් ගානට සුමට කරන්න පුළුවන් හැකියාවක් තිබ්බයනේ. එතකොට අපි හිතනවා දැන් මෙන්න මේවත් හොඳට සුමට කරලා හදලා තිබෙගෙන වතුර නිකන් ලිස්සලා ලේසියෙන් යන්න සුමට විදියට හදලා තිබ්බේ කියලා. එතකොට දැන් ඝර්ෂණය කියන එක බොහෝ දුරට අඩුයි. බිඳුවම නෙමෙයි ගොඩාක් දුරට අඩුයි. එතකොට එහෙමනම් අර YouTube එකේදී වගේ මේකෙදිත් වෙන්නේ දැන් මේ වතුර මට්ටම මෙහෙම තියෙන වතුර මට්ටම මේ වැවේ ඇතුල් පැත්ත. එතකොට ඒ වතුර මට්ටමම දැන් මොකද මේක ගත්තොත් මේ පැත්තත් වායු ගොලෙ පිටින්නේ තියෙන්නේ. එතකොට මේ බිසෝ කොටුව ඇතුලේ මේක ගිහිල්ලා මේ වතුර මේ උසටම එන්න ඕනේ. එතකොට අපි සැලකුවොත් මෙන්න මේ වගේ පොයින්ට් දෙකක්. ඒ කියන්නේ එකම ලෙවල් එකේ අපි එලිවේෂන් එක බිඳුව කියන මේ ලෙවල් එක සැලකුවොත් අපි මෙතන ගන්නවා A කියලා මේ පැත්ත ගන්නවා B කියලා. එතකොට දැන් මේකේ අපි කලින් කතා කරපු YouTube එක වගේ මේ තියෙන ශක්තිය හානි මුකුත් නැත්තම් මේ ලෙවල් එකට වතුර පිරෙනවා. එතකොට ඒ කියන පොයින්ට් එකේදීත් අපි මේ දෙකේ මේ ටෝටල් හෙඩ් එක ගත්තොත් ඒවල ටෝටල් හෙඩ් එක කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මේ පොයින්ට් එකේ ඉඳන් මෙතෙන්ට තියෙන මේ උස B එකේදී මේ උස. දැන් මේ උසවල මේ ලෙවල් එකට වතුර පිරෙනවා උසවල දෙකම සමානයි. එහෙනම් ඒවල ටෝටල් හෙඩ් එක කියලා කියන්නේ H B වල ටෝටල් හෙඩ් එක කියලා කියන්නේ H. ඒ කියන්නේ මේ පොයින්ට් දෙකේම තියෙන ශක්තිය සමානයි. අපි දැන් නිකමට සැලකුවොත් ඔය මේ විශාල වැව් දැන් කලා වැව පරක්කම සමුද්‍ර වගේ අතිවිශාල වැව් ගත්තොත් මේක සාමාන්‍ය මීටර් 25ක් විතර උසට වතුර පිරෙනවා. මේ ලෙවල් එක මීටර් 25ක් විතර උසට වතුර පිරෙනවා. එතකොට අපි දැන් ගත්තොත් එතකොට මෙතනත් මේ 25 නම් මෙතනත් 25ට පිරෙනවානේ. ඒතර අපි මෙතනින් එළියට යන වේගය නිකමට සැලකුවොත් අපි පාවිච්චි කරන මේකට v සමානයි වර්ගමූල 2යි gh කියන සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක පාවිච්චි කරලා ගත්තොත් අපි දන්නවා g කියලා කියන්නේ 9.81යි h වලට දානවා අපි 25. එතකොට මේක අපි සුළු කරලා ගත්තොත් එනවා සාමාන්‍යයෙන් 22.14ක්. ඕක එන්නේ තප්පරයට මීටර්. මේක පැයට කිලෝමීටර් වලින් ගත්තොත් එනවා 79.7ක් වගේ. ඒක සාමාන්‍යයෙන් අපි ගත්තොත් 80කට විතර සමානයි. දැන් 80කින් එළියට යනවා කියන්නේ දැන් අපි වාහනයක ගියත් 80ට යනකොට ටිකක් හොඳට තදටම දැනෙන
මේ වේගයක්නේ. එතකොට මෙතනින් 80කට ලොකු වතුර කඳක් එළියට යනවා කියන්නේ මේකේ මේ දෙදුරුම් මේ දෙදරන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට මෙහෙන් ඇවිල්ලා මේ ක්‍රැක් වෙලා මේ වැව්බම පුපුරලා විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලේ හිටපු වාර විද්‍යාඥයෝ මෙන්න මේ කාරණේ තේරුම් අරන් තියෙනවා. දැන් ඒගොල්ලෝ මේ හෙඩ් කතන්දර මුකුත් නෑ. නමුත් ඒගොල්ලෝ ක්‍රමයකට හොයාගෙන තියෙනවා. ඒතර ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ තියෙන මෙතන මේ තියෙන ශක්තියම මෙහෙට යන්නේ නැතුව ඒ ශක්තිය හානි වෙන්න දැරලා එතනින් එළියට යන ක්‍රමයක් තමයි ඒගොල්ලෝ හදන්නේ. එතකොට මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ මේගොල්ලෝ මෙතනදී පාවිච්චි කරන්නේ මෙන්න මේක හතරස් නලයක් කරනවා. ඒ කියන්නේ හතරස් ඉන්ලෙට් එකක් තියෙන. එතකොට මේ ලිඳත් හතරස් ලිඳ කියන්නේ බිසෝ කොටුව කියන මේ ලිඳ වගේ කෑල්ල හතරස් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ වගේ මේ පෘෂ්ඨ ගොඩක් රළුයි. මේ හැම එකේම රළු පෘෂ්ඨ තමයි තියෙන්නේ. සුමට කරන්නෙම නැහැ. එතකොට වෙන්නේ මේ බෝල් වල තියෙන මේ බිත්ති වල තියෙන ඝර්ෂණයත් එක්ක ශක්තිය හානි වෙනවා විශාල වශයෙන්. එතකොට ඒක එකක්. අනිත් එක මේකෙන් මේ පැත්තෙන් ඇතුල් වෙලා මේ පැත්තට ගියම මේක ඇතුලේ මේ බිත්ති වල වැදිලා මේ මෙතන සුලි හැදිලා මේ වෙලා ශක්තිය තව අඩු වෙනවා. ඉතින් එහෙම අඩු වෙලා එතකොට මේක මේ උසටම යන්නේ මේ ඊට වැඩිය ගොඩක් අඩු උසකට. ඕක සාමාන්‍යයෙන් මෙතන මේ කට්ටිය 7ට වගේ බස්ස කරනවා. තප්පරෙමිට 7-8ට වගේ. තප්පරෙමිට 7-8ක් කියන සාමාන්‍ය පැයට කිලෝමීටර් 25ක පැයට කිලෝමීටර් 25ක විතර වේගයක්. ඉතින් මේ වේගය කියන්නේ වැව් බැම්මට දරා ගන්න පුළුවන් වේගයක්. එතකොට දැන් ප්‍රධානම ශක්තිය හානි වෙන ක්‍රමය තමයි මේ ඝර්ෂණය. ඒකෙදි මේ පැත්තේ තියෙන ශක්තිය විශාල වශයෙන් අඩු කරලා එතකොට මේ වගේ උසක කියන්නේ මීට වැඩිය ගොඩක් අඩු උසකට තමයි මේක ඇතුළේ වතුර පිරෙන්නේ. ඒතකොට ඒකෙන් ශක්තිය අඩු වෙලා මෙහෙම එළියට යනවා. දැන් මේ කතන්දරේ ඔය දැන් ඔය හයිඩ්‍රොලික් ඉංජිනේරින් වගේ කරන අයට හයිඩ්‍රොලික්ස් ඇන්ඩ් හයිඩ්‍රොලජි වගේ කරන අයට මේ කතන්දරේ වෙනම උගන්වනවා. ඔය ප්‍රැක්ටිකල් එකක් කරනවා ඒගොල්ලෝ මේ එනර්ජි ලොසස් ඉන් පයිප්ලයින්ස් කියලා. එතකොට ඒකේ උගන්වනවා ඔය පයිප්ලයින් එකක කන්ට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අරේ අඩු වෙනකොට ඊට පස්සේ එක්ස්පැන්ෂන් එකක් කියන්නේ අරේ වැඩි වෙනකොට ඊට පස්සේ ඔය බෙන්ඩ් එකකදී එතකොට ඔය තව ඒ වගේ ෆිටින්ග්ස් තියෙන තැන්වල වෑල් තියෙන තැන්වල වෑල් ගේට් වෑල් වගේ ඒවා තියෙන තැන්වල දී කොහොමද මේ ශක්තිය හානි වෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රධානම කාරණේ තමයි මේ වගේ තියෙන ඝර්ෂණය. ඉතින් ඒ කාරණේ පාවිච්චි කරලා තියෙනවා ඉස්සර හිටපු මේ විද්‍යාඥයෝ වාර විද්‍යාඥයෝ. දැන් ඔය වාර විද්‍යාඥයෝ ගැන කතා කරද්දී එනවා දැන් ඔය අයනායක දෙයියන්ගේ උප්පත්ති කතාව කතා කරන යද්දී එක තැනක තියෙනවා අයනායක දෙවියෝ. ඒ කියන්නේ අයනායක කියන්නේ මේ ඉස්සර වැව්වල වැඩ කරපු මේ වාර ඉංජිනේරුවරයෙක් කියලා. ඒ වැව්වල වැඩ කරපු වාර ඉංජිනේරුවරයෙක් තමයි පස්සේ කාලෙක මැරිලා අයනායක දෙවියෝ විදියට පත් වෙලා අදටත් ওই වැව්වලට අධිපති වෙලා වැව් ටික රැකගෙන ඉන්නේ කියලා නිකන් ජනප්‍රවාදවල තියෙනවා. ඉතින් ඒකත් එකක්. එතකොට දැන් මේ කතා කරන ආපු කතාවේ දැන් මේ ගොඩක් වැව්වල ලංකාවේ හැම වෙන ගොඩක් වැව්වල මේ ඉන්ලෙට් එක 4S එකක්. ඒතකොට 4S එක වෙනස් වෙන තැනක් එනවා මාදුරුවේ. මාදුරුවේ තියෙන ඉන්ලෙට් එක ත්‍රිකෝණාකාරයි. මාදුරුවේ දැන් මේ මාදුරුවේ ඇදිච්ච හින්දා මාදුරුවේ කතාව මම පොඩ්ඩක් කියන්නම් නිකන් මතක් වෙන්න. දැන් ඔය මහවැලි කඩනම් ව්‍යාපාර යටතේ මාදුරුවේ ජලාශය හැදෙන්නේ. එතකොට මුල් ජලාශය වික්ටෝරියා නන්දිනික රණ්ඩබේ මුලින්ම හැදෙනවා. ඊට පස්සේ ඊළඟට එනවා ওই මාදුරුවේ පැත්තට. මාදුරුවේ ජලාශය හදන්න සමීක්ෂණ පටන් ගන්න 1978 විතර. මට මතක හිටියේ 1978 විතර. ඒ කට්ටිය සමීක්ෂණ කරනවා. දැන් මේ මාදුරුවේ ඔය පාර හරස් කරලා බැඳලා මේ ජලාශය හදන්න. එතකොට
කඳු දෙකක් තියෙනවා. එකක් දානගල කන්ද. දානගල කන්ද තියෙනවා මෙහෙම. අනිත් පැත්තෙන් තියෙනවා මේ කන්දගල කන්ද කියලා. කන්දගල කන්ද. ওই කන්ද දෙක අතරින් තමයි මේ මාදුරුවේ ගලාන ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ කට්ටිය ඔය භූ විද්‍යා සමීක්ෂණ, භූගර්භ විද්‍යා පරීක්ෂණ ඒ හැම දෙයක්ම කළා ඔය තියෙන සමෝච්චර එක අනම්මනම් ඔය තියෙන විද්‍යාත්මක කතන්දර ඔක්කොම දාලා ඒ කට්ටිය තනක් හොයාගන්නවා මේ බැම්ම බඳින්න මේ ජලාශය හරස් කරන්න. ඉතින් 1900 දැන් ඔය සමීක්ෂණ ඔක්කොම ඉවරලා 1981 දී තමයි මේ මේක කැණීම් පටන් ගන්න තියෙන්නේ. ඔය කැනඩා ඉංජිනේරුවෝ කණ්ඩායමක් තමයි මේක මූලිකත්වයෙන් අරන් කටයුතු කළා. ඉතින් ඒගොල්ලෝ පරීක්ෂණ ඔක්කොම කරලා බැම්ම ඔය ඩෝසර් දාලා හාරන්න කියන්නේ බේස් එක හාරනවනේ. අල්ලා මතු පිටිපස්ස තට්ටු වයින් කරලානේ අලුතෙන් පස්පුරලා බැම්ම නග්ගගන්නේ. ඉතින් බේස් එක හාරද්දී මේ කට්ටියට හම්බ වෙනවා මේ ඊට අවුරුදු 2000කට විතර කලින් මහසෙන් කියන්නේ මහසෙන් රජතුමා කියලා හැදුවා කියලා තමයි මේක සැක කරන්නේ. කියන්නේ මහසෙන් රජතුමාගේ වැව් නාමාවලිය ඔය මහදාර ගල්ලක වාපි වගේ නමක් තියෙනවනේ. ඉතින් ඒ මහදාර ගල්ලක කියන්නේ මාදුරුවේ කියලා නිකන් සැකයක් තියෙනවා. කියන්නේ කරපු කෙනා හරියටම නිශ්චිතවම අඳුරගෙන නැහැ. නිකන් මේ කියන්නේ මේකේ මේ මෙතන හම්බෙච්ච නටමුන් වල කාල නිර්ණ පරීක්ෂණත් එක්ක අවුතරතුරු එක්ක තමයි මේ හිතන්නේ මහසෙන් රජතුමා කියලා. ඉතින් මහසෙන් රජතුමා කරපු මාදුරුවේ ජලාශයේ මේ තිබුණ මේ බිසෝකොටු සොරවුවේ නටමුන් හම්බ වෙනවා. ඉතින් ඔයකේ හම්බුණාට පස්සේ වෙච්ච දේ ගැනත් එක එක කතන්දර තියෙනවා. ඉතින් මුල්ම කතාව තමයි ඔය මේ කැනඩා ඉංජිනේරුවෝ මේ නිර්මාණය දැකලා මේ නටමුන් ටික දැකලා ඒගොල්ලෝ සැලියුට් කරා කියලා කියනවා ලංකාවේ අතීතේ හිටපු වාරි විද්‍යාඥයන්ට. ඉතින් තව පැත්තකින් ওই කතාවේ අනිත් වෙන පැත්තක් හොයාගෙන යද්දී මට හම්බුණා දැන් මේගොල්ලෝ මේ හාරගෙන යද්දී මේ නටමුන් හම්බුණාට මේ කැනඩා ඉංජිනේරුවන්ට මේවා ගැන එහෙම ලොකු මේවාක් තිබ්බේ නැහැලු. මේ ඒ කට්ටිය හදලා තියෙන කොහොමත් මේක ඩෝසර් කරලා දාලා මේ අයින් කරලා මේ කට්ටිය වැඩේ කරගෙන යන්න. ඉතින් ඕකට ඔතන ඔය ඔහොම එකක් හම්බුණා කියලා ආරංචියට ගියපු පුවත්පත් මාධ්‍යවේදියෙක් ওই කාලේ හිටපු 1900 ඔය 70 ගණන් 80 ගණන් වල මට එහෙම එයාගේ නම හරියටම මතක නැහැ. මේ මාධ්‍යවේදියා පත්තරයකට ලිපියක් ලියනවා මේ වටිනා නටුමක් හම්බෙලා තියෙනවා. මේ පුරාවස්තුවක් හම්බෙලා තියෙනවා. මේක මේගොල්ලෝ මේ විනාශ කරලා දාලා මෙතන මැම්ම හදන්න යන්නේ කියන කතන්දරේ මේ ජනිත වෙන විදිහට පත්තරයට ලියුමක් ලියනවා. ලිපියක්. ඉතින් ওই ලිපිය ඒ කාලේ දැන් මේ ප්‍රොජෙක්ට් එක කාලේ හිටියේ ජයවර්ධන ජනාධිපතිතුමානේ. එතකොට ජයවර්ධන ජනාධිපතිතුමා ගේ අවධානය මේකට යොමු වෙලා එතුමාගේ එදියත්වීමෙන් තමයි එතකොට දැන් මේක හදන්න මේගොල්ලෝ තීරණය කරලා තිබ්බ තැනට තව මීටර් 75ක් 100ක් විතර ඉස්සරහට ගෙනල්ලා මාදුරුවේ ජලාශයේ බැම්ම ඉදි කරනවා. ඉතින් ඕක තමයි ඔය මාදුරුවේ කතාව. ඉතින් මාදුරුවේදී අපිට මේ නටබුන් වලින් හම්බෙච්චි බිසෝකොටු සොරවුවේ තිබුණ ඉන්ලෙට් එක ත්‍රිකෝණාකාර එකක්. ඒක තමයි කියන්න ඕනේ වුණේ. ඉතින් කතාවේ අවසානයේ දුක හිතන කතාව තමයි දැන් මේ කාරණා ගැන වර්තමානයේ තරම් ලොකුවට විද්‍යාත්මක පසුබිමක් නැති වුණාට ඒ කාලේ හැටියට මේ කට්ටිය වෙනම ක්‍රමයකට මේ දේවල් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ කට්ටිය හොයාගත්තු දැනුම ඒ කට්ටියත් එක්කම එහෙමම වැල්ලා ගිහලා මේ කට්ටිය අපිට කොතනද හරි මිස් වෙලා තියෙනවා. ඒක තමයි කනගාටුවට කරුණ. ඉතින් කොහොම කනගාටුයි ඒ කට්ටියගේ දැනුම ඉදිරි පරම්පරාවල වලට සම්ප්‍රේෂණය නොවීම. ඉතින් ඔක තමයි බිසෝකොටුවේ කතන්දරේ. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. ඔහොම ස්තුතියි.